මම කියන්නේ බෞද්ධ අපිට විතරක් නෙවෙයි ලංකාවේ විවිධ ආගම් තියෙනවා. මම හිතන්නේ අපේ ඇත්තොන්ටත් ඒ අවබෝධය තියෙනවා. දැන් ක්‍රිස්තියානි ආගම ගත්තාම ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? අපේ ඇත්තෝ දන්නවනේ ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? බයිබලය නේ. ඉස්ලාම් අයගේ අත්පොත මොකද්ද? මොකද්ද? කුරානය නේ. මොනතරම් වටිනවද බලන්න අපිටත් ඒ අවබෝධය තියෙනවා නේ. ක්‍රිස්තියානි ආගමයාගේ අත්පොත මොකද්ද කිව්වේ? බයිබලය. ඉස්ලාම් අයගේ කුරානය. අන්න ඒ වගේ අධ්‍යයනය කරන්න මේ ආගමික පොත්පත් තියෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? ත්‍රිපිටකය, ධම්මපදය. තව තව හිතන ඉදිරිය උත්තරේ කියන්න බලන්න. පිරිත් පොත. හරියට මොකද්ද පොත? අපේ අත් පොත. ධම්මපදයේද? ත්‍රිපිටකය. හරි. පොඩ්ඩක් ක්‍රිස්තියානියාගේ අත් පොත මොකද්ද? බයිබලයනේ. අයි සැක නෑනේ නේ. කිසිම ප්‍රශ්නයක් නෑනේ. මූණට මූණු බලා ගැනීමලි එක එක්කෙනාගෙන් අහ ගැනීමලි සැක සහිත කිසිම ප්‍රශ්නයක් නෑ. අනේ වාසනාවක් නේ. මේ බෞද්ධත්වනේ බහුතරයක් ඉන්නේ. අනේ මොනතරම් වාසනාවක්ද නේ. මේ බෞද්ධ අපේ ඇත්තෝ හැමෝම වගේ දන්නවා කිසිම සැකයක් නෑ. ක්‍රිස්තියානියාගේ අත් පොත බයිබලය. ඉස්ලාමයාගේ අත් පොත කුරානය. අනේ වාසනාවක් නේ. කොච්චර දෙයක්ද ඒකත් දන්නවා. හරියටම දන්නේ නැත්තේ මොකද? එක එක්කෙනා මූණට මූණු බලාගත්තේ නේ. සැක හිතුනේ. හරියටම විශ්වාසයෙන් උත්තරේ දන්නේ නැත්තේ මොකද්ද? අපේ අත්පොත ගැනනේ. මම හිතන්නේ කොහොමත් ඉතින් ඕක අපේ හැටිනේ. අනුන්ගේ හැම එකම දන්නවානේ. හරිද? අනුන්ගේව අනුන්ට වඩා හොඳට අපි දන්නවා. අපේ එක දන්නේ නැහැ. දැන් හිතන්න ක්‍රිස්තියානියාගේ අත්පොත බයිබලය කියලා අපි දන්න හේතුව මොකද්ද? ක්‍රිස්තියානි මිනිස්සු ළඟ බයිබලය තියෙන නිසානේ. එයාලා ඒව පාවිච්චි කරන නිසා. ඉස්ලාම් අයගේ අත්පොත කුරානය කියලා අපිත් දන්නවා. ඇයි ඒ? එයාලා පාවිච්චි කරන නිසා. එයාලා ළඟ තියෙන නිසා. බෞද්ධයාගේ අත්පොත හරියටම බහුතරයක් බෞද්ධයෝ දන්නේ නැති හේතුව මොකද? ජීවිතේට දැකලා තියෙනවද? මෙතන බහුතරයක් මන් දන්නවා. අද ඔය අත්පොත කියලා කියපු ධම්මපදයේවත් ත්‍රිපිටකයේවත් පිරිත් පොතවත් සමහර විට මේ පොත් තුනම මේ සමහරට ජීවිතේ දැකපු නැති මෙතන ඉන්න බහුතරයක් මම දන්නවා මට විශ්වාසයි බහුතරයක් ඔය තුනම ජීවිතේට දැකලා නැහැ. සුළුතරයක් ඇති ඔය තුනේ එකක් හරි සමහරට තුනම හරි දැකපු අය නේ. S2කට මේ පොත් ටික දැකලා තියෙන කීයෙන් කී දෙනාද? හැබැයි ලේබල් එකට අපි බෞද්ධ නේ. අපි හරි උජාරුවෙන් කියනවා බෞද්ධ කියලා. හෙට ක්‍රිස්තියානි මිනිස්සෙක් ඇවිල්ලා එයාලගේ ධර්මයේ ඉගෙන ගන්න අත්පොත විදිහට බයිබලේ පෙන්නලා අපෙන් මොකක්ද ඇහුවොතින් කට උත්තරත් නැති වෙනවා නේ. විලි ලැජ්ජාවේ බෑ. අපි හරි ශ්‍රේෂ්ඨ විදිහට කියනවා මේක උතුම්ම දර්ශනය කියලා. සමහරට හිතෙන්න පුළුවන් පොත් වලින් කොහෙද මේ ධර්මය හොයන්නේ කියලා. හැබැයි එතනින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉගෙන ගන්න ඔන්න අදවත් ඉගෙන ගන්න බෞද්ධයාගේ අත්පොත තමයි මොකද්ද? ෂුවර්ද? හරියටම විශ්වාසයෙන් මට උත්තරේ කියන්න. ධම්මපදය. බෞද්ධයාගේ අත්පොත තමයි මොකද්ද? ධම්මපදය. ත්‍රිපිටකය නෙවෙයි. ත්‍රිපිටකය තමයි වටිනම ග්‍රන්ථ ටික නේ. සමස්ත ධර්මයේ අන්තර්ගත වෙන්නේ. හැබැයි ත්‍රිපිටකයේම තමයි ධම්මපදෙත් තියෙන්නේ. බෞද්ධ අපේ අත්පොත මොකද්ද? ධම්මපදය. ඕවට සැක තියෙන්න බෑ. මේවා හදි උත්තර දෙක තුනෙන්න බෑ. මේව පාවිච්චි